පොඩ්ඩක් කලුවට පේන්නේ ඔයා මේ. කමන්නේ මම කලුයි කොහොමද? මගේ යාළුවනේ අපි හෙට එන්නම් බයි. තෙරුවන් සරණයි. මං දානවා ඔයා. කින මදු හරි. මං අමුඩියක් ගහගෙන පිටකොටුයි මුට්ට කරබාන. අපි හවස හමුවේ සාකච්ඡා කරමුනේ. ඔයා විල්ලයි මං හිතන්නේ මේකෙන් පස්සේ කොහෙද කට්ටිය. නර්සිං ආවේ නැත්තම් ඔයා මේ වෙනකොට මොකද කරන්නේ? මම බැංක් එක වැඩ කරගෙන මම බයෝ කරන්නේ. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු බාගීස් ඩයරි. ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ මම අදාව ව්ලොග් එකක් අරගෙන අද ව්ලොග් එක පටන් ගන්නයි ක්ලිනිකල්ස් වලින්. ඉතින් අපිට උදේ වරුවේ ක්ලිනිකල්ස් තිබුණා. හවස් වරුවේ අපිට කැම්පස් එකට යන්න වුණා ප්‍රැක්ටිකල්ස් වගේක් පුරුදු වෙන්න. මොකද මේ දවස්වල එක්සෑම්ස් ළඟ නිසා අපි ප්‍රැක්ටිකල්ස් පුරුදු වෙන්න කැම්පස් එකට යනවා. ඉතින් මේ ඉන්නේ මායි මගේ ක්ලිනිකල් ගෲප් එකේ මගේ යාළුවෝ ටිකයි. ඉතින් ඔනාව ගමන් ඒගොල්ලෝ ඔෆිස් එකට යන්න ඕනි කියලා ගියා. ඒගොල්ලන්ට වැඩ වගේක් කරගන්න තියෙනවා කියලා. ඉතින් එයාලා එනකම් මම මෙතෙන් වෙලා ඉඳගෙන ඉන්නවා. ඇත්තටම ළමයි ඕගොල්ලෝ මගේ වොයිස් එක ගැන වැඩි හිතන්න එපා. මොකද මට මේ දවස්වලට සනීප නැහැ. ඇත්තටම මෙච්චර දවසක් මට vlog එකක් ගේන්න බැරි වුණේ අපිට එක්සෑම්ස් තිබුණා. ඉතින් මේ ළඟදී තමයි එක්සෑම්ස් ඉවර වෙලා දැන් මේ වැකේෂන් එකේ තමයි මම මේ vlog එක post කරන්නේ. ඇත්තටම මේක මැයි මාසේ වගේ ගත්ත මේ vlog එකක්. ඉතින් ඉස්සරහටත් මම ඔයගොල්ලන්ට මේ වගේ vlogs අරගෙන එන්නම්. මාත් එක්කම ඉන්න. ඉතින් ළමයි මේ ඊට පස්සේ දැන් අපි මේ යන්නේ අපේ lab එකට කෙලින්ම. ඉතින් ළමයි එන්න යන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නනම් අපේ lab එක කොහොමද කියලා. හැබැයි මේකේ ඇතුළ නම් පෙන්වන්න විදියක් නැහැ. ළමයි ඇතුළට ෆෝන්ස් අරන් යන්න දෙන්නේ නැහැ. මෙන්න මෙතන මේ ලොකුවටම ගහලා තියෙන්නේ ෆෝන්ස් අරන් යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ ස්කිල් ලැබ්ස් අපේ තියෙනවා 6ක් විතර. ඉතින් ওই දිගටම තියෙන්නේ ඒ ලැබ්ස් ටික තමයි. තව එකක් තියෙනවා ළමයි. ඉතින් මම ඕගොල්ලෝ නිසාම අලුතෙන් FB page එකක් පටන් ගත්තා. මොකද මට කලින් FB එකේ page එකක් තිබුණේ නැහැ. ඉතින් මම අලුතෙන් page එකක් හැදුවා. මම ඒකේ ෆොටෝ එකක් මෙන්න මෙතනින් දාන්නම්. ඕගොල්ලොන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් ඒකෙන් ඇවිල්ලා මට message කරලා අහන්න. ඉතින් ඒකත් follow කරගෙන යන්න කියලා මම මේ වෙලාවේ හරිම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ ඇවිල්ලා තවත් මම ඊට පස්සේ ක්ලිනිකල් ගියපු දවසක් මේ නම් මම ෆ්‍රී වෙලාවක මේ මගේ වැඩක් කරගන්න ගමන් ඉන්නේ. අපිට දැන් අර එක්සෑම් ළඟ නිසා අපේ මේ ගොඩාක් ළමයි තමන්ට ඉඩක් ලැබෙන හැම වෙලාවෙම තමන්ගේ වැඩක් කරගන්න තමයි කියන්නේ බලන්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඇත්තටම ළමයි අපි මාස එකමාරකට වගේ එක දිගටම ක්ලිනිකල්ස් ගියා. හරිම මහන්සි. එක දිගට උදේ 7 හවස 4 වෙනකන් හැමදාම ක්ලිනිකල්ස් යනවා කිව්වහම ඇත්තට මේක හරිම මහන්සි අමාරුයි. ගොඩක් වෙලාවට ටොලරේට් කරගන්න අමාරුයි. ඒ වුණාට ඉතින් අපිට ඒක කරන්න වෙනවා. මොකද අපි දැන් third year නේ. හැබැයි අපි final year යනකොට මේක මීට වැඩිය 3 ගුණයක් විතර වැඩි වෙනවා කියලා අපේ සීනියර්ස්ලා කියනවා. ඉතින් අපි බලමු ඉතින් නේද. ඉතින් ළමයි ඔයාලා මේ කොයි වෙලාවකවත් හිතන්න එපා ඔයාලගේ මේ ගෙවන කාලේ අපතේ යමක් වෙනවා කියලා. ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ගොඩාක් වැඩ කරන්න වෙනවා. ඇත්ත ඒ වුණාට මේක ඔයාලගේ අනාගතයට ලොකු ආයෝජනයක් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ ගොඩාක් කියන්නේ මේ නංගිලා මල්ලිලාට මේ ඒගොල්ලෝ ගොඩක් කලාවට මගෙන් මේවා අහන නිසා. අනිත් එක තමයි මම මේ වීඩියෝස් වලින් ගොඩාක් කතා කරලා තියෙනවා මේ නර්සිං ෆීල්ඩ් එකෙන් යන්න පුළුවන් ගොඩාක් පාත්වෙස් තියෙනවා. ඒක නිසා කොයිම වෙලාවකවත් මේක ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයගොල්ලන්ට ඉස්සරහට ගොඩාක් හොඳ ඔපචුනිටිස් අනිවාර්යෙන් හම්බෙනවා. ඉතින් ඒක නිසා මම මගේ කලින් බ්ලොග්ස් වලින් ඒක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න.
ඉතින් ළමයි මේ පහුවෙනිදා අද අපිට තියෙන තියටර් අපොයින්ට්මන්ට් එකක් මේ දවස් ටිකේම ඉස්සරහින් දවස් ටිකේම දිගටම තියටර් අපොයින්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී චේන්ජ් කරගෙන මෙතනින් තමයි ෂූස් දාගෙන කැප්ස් එහෙම දාගෙන අපිට ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මම යන්න කලින් මේ වීඩියෝ එකක් ගත්තා. මොකද ඇතුළේ එහෙම පෙන්වන්නත් බෑනේ ළමයි. අපි 4 දෙනෙක් හිටියේ. ඉතින් අපේ ගෲප් එක කොටස් දෙකකට විතර කඩලා තමයි තියටර් වලට දාන්නේ. මොකද තියටර් වලට ගොඩාක් අය එකපාර දාන්නේ නැහැ. මොකද ක්‍රවුඩ් එක වැඩි වෙනවනේ. අන්න ඒක නිසා. ඔන්න එදා දවසත් ওই විදිහට ගෙවිලා ඉවර වුණා. ඉතින් දැන් තකහණියේ දාඩි පිටි ගාලා ආපහු බෝඩිමට යන්න තමයි මේ හදන්නේ. යන ගමන් මෙතන ලස්සන view එකක් තියෙනවා. මොකද මේක තියෙන්නේ මේ තියටර් එක තියෙන්නේ උඩම ෆ්ලෝ එකේ. ඉතින් හරි ලස්සනට මුළු හොස්පිටල් එකම මෙතන පේනවා ළමයි. ඉතින් මේ ඒ දවස් ටිකේ මං කියවන අපිට තියටර් අපොයින්ට්මන්ට්ස් තිබ්බ කියලා. ඔන්න ඉතින් ඒ දවස් ටික මේ විදිහට ගෙවිලා ඉවර වුණා. මට කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ ළමයි. ඔයගොල්ලෝ දන්නවනේ හොස්පිටල් එකේ vlog එකක් කරනවා කියන්නේ ඇත්තටම හරිම අමාරු වැඩක්. මේ ඇවිල්ලා ඊට පස්සේ අපිට තිබුණා වෙන අපොයින්ට්මන්ට් එකක්. ඉතින් ඒක ස්පෙෂල් යුනිට් එකක්. මේ ඕගොල්ලෝ සමහර විට මේක ගැන දන්නවත් ඇති. මේක දන්න කට්ටිය නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මේක මොකද්ද කියලා. ඉතින් මේක හොස්පිටල් එකෙන් වෙනම තියෙන කොටසක්. ඇත්තටම හරිම කාමන් ක්වයට් එන්වයරන්මන්ට් එකක් වටේටම තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහට මේ ගැන විස්තර කියන්නම්. මතින් පිපුණා කිංකිණි නාදදී නිල් වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා. ඉතින් ළමයි මේක මේ මං කියවනේ ස්පෙෂල් කියලා. ඇත්තට මේක ස්පෙෂල් යුනිට් එකක් වෙන්නේ. මෙතනට ගොඩාක් එන්නේ අර හොස්පිටල් එකේ ඉන්න අය පේෂන්ට්ස් ලාගෙන් කියෝ කරගන්න බැරි මොකක් හරි ලෙඩක් හැදිලා කියෝ කරගන්න බැරි ජීවිතයේ අන්තිම කාලේ ඒ ලෙඩෙත් එක්ක එයාට සතුටින් ඉන්න පුළුවන් වෙන විදිහේ වාතාවරණයක් තමයි මේ යුනිට් එකේදී හදලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොයලා බලන්න මේක ගැන වැඩි විස්තර. මම ගොඩක් විස්තර කියන්න යන්නේ නැහැ මෙතනදී. ඇත්තට මේක වෙසක් මාසේ. ඉතින් අපිටත් අවස්ථාවක් හම්බුණා මේ වෙසක් කූඩු හදන්න. ඉතින් මේ අපේ කට්ටිය හොගාලා මේ එතන වැඩ කරනවා. ඉතින් හරිම සතුටුයි මේ වගේ දවස් මතක් වෙනකොට. සයන්ස් නේ නේද? නර්සිංගි ආර්ට් ඇන්ඩ් සයන්ස් දැන් මම මොකක්ද කියන්නේ? මේ දැන් මං අහන්නේ නංගිලා මල්ලිලාට මොකද කියන්නේ අපේ කැම්පස් එකට එන්න ඉන්න අය. ඔය අපේ බැච් එකේ රේප් විදිහට මොකද ඔය අදහස? කැම්පස් එකේ කියන්නේ මම කියන්නේ හොස්පිටල් එක ගැන දයිඩියා එක ඕනේ කැම්පස් එක ගැන දයිඩියා එක. දෙකම මික්ස් එකේ කියන්න. කැම්පස් එකට ඉන්න. ආතල්ලි කී. ඉන්න බලවා. පටන් ගන්න කොහෙද ඉවර කරා. මේ මේක උසිතා. ආව මේ පොඩ්ඩක් කලුවට පේන්නේ ඔයා මේ. කමන්නේ මම කලුයි කොහොමද? ඔව් මම පාප්පා ගාලා තියෙන්නේ. පාප්පා ගාලත් නෑලු මේ වචෙන් මම මේ කරන දේවල් මේ ඇත්තටම මම ඔයාලට සෙට් විදියෙන් නෙමෙයි ළමයි සලකන්නේ. මම මේ ඔයාලගේ මේ ආලෙක් විදියට එන්නේ නැත්තම් ඔයාලා දන්නවනේ මට වෙනම පටන් නංගිලාට බෙල්ටික් එක අරගෙන නර්සින් එන්න කියලා. එන්න. පේෂන්ට් කෙයා කැමති නම් විතරක් එන්න. පේෂන්ට් කෙයා කැමති නම් විතරක් එන්න. අර උඹලා වගේ බ්ලොක් කරනවා නම් එන්න මේ පාෂන මං කියනවා. එනකම්. ඔය ඉවරලා එන්නත් එපා බ්ලූ බුක් එක පුරවන්න විතරක් එන්නත් එපා. තව විශේෂම දේ තමයි බ්ලූ බුක් එක කියන එක දන්නේ නැහැ නේ ළමයි. අපේ එක්ස්පීරියන්ස් බුක් එක. විශේෂම කියන්න ඕන දේ තමයි මොකද්ද මේ මට මතක වුණා මම ඇනීමියා හැදෙනවා. මොකද කියමු හොඳටවත් කලින් කියලා. ඇනීමියා හැදෙනවා. අංගිලා මල්ලිලා ඔයාලා හොඳට පත් කායිනේ නැත්නම් ඇනීමියා හැදෙනවා. ඔළුවට ඉන්දසුකින් කම් පුරවන්න වයි පුරවන්න එපා. හරිද? මේක ලොකු අයලා දින හවවාද පිළිගන්න ඕනේ. නර්සින් ඇවිල්ලා ඉගෙන ගාවිලා. කරන්නේ නැහැ කියලා තැන තැන කියවන් යන්න එපා. කරනවා නම් කරපන් නැත්නම් නිකන් හිටපළ නැත්නම් අපිට වැඩකුත් නැහැ. අවුරුදු හතර ඩීකේ ප්‍රොෆෙෂනල්ස් ඉන්නන්නේ ඒ කාලේ නර්ස් කෙනෙක් විදිහට ජීවත් වෙනවා. ඒක මොන දේ කරත් එකයි නැතත් එකයි. මේක ජීවිත කාටම වටන මොකද අම්මා තාත්තා කෙනෙක් වුණොත් මේකන් සීරියස් කියන්නේ. අම්මා තාත්තා කෙනෙක් වුණොත්
මේ සීරියස් එකක් මේ. අම්මා තාත්තා සිරිබුල් තමන්න තනියෙන් අම්මා තාත්තට කියා කරගන්න පුළුවන් තත්ත්වයක් අඩුම කරන් ඵලයන්ලා. මොකද නර්සින් ඩිග්‍රී ගන්න අන්තිමට වෙන ජොබ් වලට ගියත් කමක් නැහැ. තමන්ට මේක වැදගත්. බොහොම ස්තුතියි. ඕකේ. වැඩිතුරු අපි හවස හමු වෙයි. හවස හමුවෙමු සාකච්ඡා කරමුනේ. ඔයා විල්ලයි මං හිතන්නේ මේකෙන් පස්සේ ගොඩක් කට්ටිය. ඉතින් ළමයි මම මේ වෙලාවේ මගේ ක්ලිනිකල් ගෲප් එකේ මගේ යාළුවෝ ටික මම ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ සෑහෙන්න උදව් කරා අපිට. ඒ කියන්නේ හොස්පිටල් එකේ වැඩවලට ඉගෙන ගන්න දේවල් හැම දෙයකටම මගේ මේ ගෲප් එක මට මාර විදිහට සපෝට් කරා. ඉතින් මම හිතුවා ඒක නිසා මේ ලස්සන මෙමරි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේකෙන් පස්සේ අපි පොඩි සෙග්මන්ට් එකක් කරා නර්සින් ආවේ නැත්තම් මෙයාලා මොන වගේ ජොබ්ස් වල ඉඳීද කියලා අහලා බලන්න. ඉතින් අපි දැන් යන් එයාලා මොකද කියන්නේ බලන්න. ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මම අහනවා. නර්සින් ආවේ නැත්තම් ඔයා මේ වෙනකොට මොකද කරන්නේ? මම බැංක් එක්ක වැඩ කරගෙන මම බයෝ කරන්නේ. බයෝ කරන්නේ නෑ. බයෝ කරලා බැංක් එකට යන්නේ. බයෝ කරලා බැංක් එකට යන්නේ. හරි. එතකොට කවි. නර්සින් ආවේ නැත්තම් මොනවා කරයිද? සමහරකට බැඳලා තිබීම. බැඳලා හවුස් වයිෆ් කෙනෙක්. රැකියාවේදී වාදිදාරිනියක්. ගෘහණියක්. හරි. චානුෂි. නර්සින් ආවේ නැත්තම් ඔයා මොකද කරන්නේ? සයන්ස් එකට යනවා. ඊට පස්සේ මේ ඉන්නේ අපේ පොඩක් ඉන්න මෙයා විශේෂයෙන් පෙන්වන්න ඕනේ. අපේ බැච් එකේ රේප් ළමයි. හරිද? මේ ඔයා නර්සින් ආවේ නැත්තම් මොකද කරන්නේ? ඉතින් ළමයි දෙන්නෙක් ඉතින් තාත්තා කෙනෙක්. දැන් යන්නේ එක කෙල්ලෙක්වත් නැහැ මේකට අපිට. ඔව් දැන් මේක බලන්න අංගිල කරලා ඉන්නවනම් මේ අපේ රෙප්ට වලට chance එකක් තියෙනවා. දිනාවක් එවන්නේ ඉන්ටර්විව් එකක CV එකක් එක්ක මම බලලා තමයි ඒව බාරගන්නේ. මේ ඔයා නර්සින් ආවේ නැත්තම් මේදි මොකද කරන්නේ? ඇග්‍රෝ එකට ගිහිල්ලා වගා කරා. ඇග්‍රෝ එකට වගා කරනවා. කොටගෙන ඉන්නවනේ. ඩොල් නර්සින් ආවේ නැත්තම් මොකද කරන්නේ? මම හොඳ පෞල් ජීවිතයක් ගත කරා. හොඳ පෞල්. Oh my god! Wow! දෙදර්මාවක්. හරි අපේ අන්තිම එක්කෙනා මදු. හරි. මං අමුඩියක් ගහගෙන පිටකොටුයි මුට්ට කරබාන. ඉතින් ළමයි ඔන්න ওই විදිහට තමයි අපේ ඒ සෙග්මන්ට් එක ඉවරුනේ. ඉතින් මං කියන්න ඕනේ විශේෂයෙන්ම මේ කවුරුත් මේක සීරියස් ගන්න එපා. මේ අනිත් එක තමයි ළමයි මම මේ vlog එක දාන්නේ එකම දවසේ වීඩියෝස් නෙවෙයි. දවස් ගොඩාක් එකතු කරලා තමයි මේක දාන්නේ. ඉතින් මේක බලලා සමහරක් කෙනෙක් හිතන්න පුළුවන් නර්සින් කියන එක හරිම ලේසි නිදහසේ ඉන්න පුළුවන්. එහෙම නෑ ළමයි. මම ඇත්තටම මේ වීඩියෝ ටිකත් ගත්තේ හරිම අමාරුවේ. ඉතින් ළමයි අතට ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මෝ